මුහුණු පොත හරහා හැතිනගත් තරුණයන් 24 දෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳගෙන නතර වී සිටින අවස්ථාවක ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය හමුවේ ඔවුන් සිය වරද පිළිගත් බැවින් දඬුවම් නියම කිරීම ඔක්තෝබර් මස 16 වෙනිදා දක්වා කල් තැබීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනි ප්‍රබුද්ධිකා මෙනවිය නියෝග කළා. සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 7 වනිදා පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ අවට ගිනිමැල දල්වා සිටින බවට ලද තොරතුරක් මත නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර ඇත. අවුරුදු 25 30 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණයන් දෙදෙනෙකුද සිටී. එම සැකකරුවන් ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු දිවයින ප්‍රදේශවලට අයත් බවත් එම පිරිස මුහුණු පොත හරහා හඳුනාගෙන මෙහි පැමිණි බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.